තවත් තරගකාරියක් මාදම්පෙන් පැමිණි හංසිකා ගුණි. අද හංසිකා චන්ද්‍රලේඛා මහත්මියගේ බොහොම මියුරු රසවත් ගීතයක් තෝරාගෙන ඉදිරිපත් කිරීම ගැන කීතය මොකද හිතන්නේ? මට ඇත්තටම හංසිකා ගැන දුක හිතුණා නිරෝෂා. මොකද හේතුව
හංසිකාට ජීවිතේ මුහුණ දෙන්න සිදුවෙච්ච සිදුවීමක් හංසිකා හදවතින්ම වේදිකාව තුල ගායනා කරමින් ඉදිරිපත් කිරීම මට ඒ තරම්ම දරා ගන්න බැරි දුකක් ඇති වුණා. නෑ මම හිතන්නේ හංසිකාට තාම එහෙම දෙයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මොකද හංසිකා ගායනා කරේ එයාට සිදුවෙච්ච සිද්ධියක් හැටියට වගේ. ටිකක් ඒ හැඟීම තිබුණා පොඩ්ඩක්. ඒ තරම් තාත්වික ලෙස ඇය ගීතේ ගායනා කරා ඒකයි තමයි මට හිතිච්ච දේ. එහෙම ගීතවල කියවෙන හැමදේම ජීවිතේ අත්දකින්න සිද්ධ වෙනවා නම් මොනවා කරන්න බැරිද නේද? නමුත් ඒ වගේ සිදුවීමක් තමන්ගේ කරගෙන ඒ ගීතය තුළ ජීවත් වෙමින් ගීතය ගායනා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් ඉතාමත් හැකියාවක් කෙනෙකුට තියෙන සුවිශේෂී හැකියාවක් කියලා මට හිතෙනවා. හංසික ජීවත් වුණා කියලා කියන්නේ නේද? ඒ ගීතය තුළ. ඔව්. අනිවාර්යයෙන්ම මමත් ඒක දැක්කා. බොහොම හැඟීම්බරව ගීතය ගායනා කළා. මම හිතනවා ගීතේ සමහර තැන් පුංචි තැන් වැරදි වැටීමකින් ගායනා කෙරුවා කියලා දැනුණා සමහර තැන්. ඒ වුණාට සමස්තයක් හැටියට ගීතය බොහොම හැඟීම්බරව ගායනා කළා. හර්ෂිකාට අපි සුබ වතනවා සුබ අනාගතයක් ඩ්‍රීම් ස්ටාර් තරඟය තුළ. බොහොම ස්තුතියි. හර්ෂිකාගේ දිනපොතේ හැමදේම ලියනවා. නෑ. දැන් ඔයාට හැකියාව ලැබුණා මේ අවසන් තරඟ කරන 25 දෙනා අතරට එන්න. මේ 25 දෙනාම දක්ෂයින්. අද ගායනය ප්‍රමාණවත් වේ කියලා හිතනවාද මේ තරඟ කරුවන්ට අභියෝගයක් දෙන්න? මම හිතනවා මම තවදුරටත් දියුණු විය යුතුයි කියලා. අපේ ඉන්න තරඟකරුවන් හැමදෙනාම ගොඩක් දක්ෂ අය. ඒ හැමදෙනාටම අභියෝගයක් වෙන්න නම් මම තවත් දක්ෂ විය යුතුමයි. හොඳයි. අපි හමු පුල්සකින් ඔයාගෙන මොනවද කියන්නේ? පුල්ස මොකද හිතන්නේ අපේ හංසිකා ගැන? ඉස්ලාම ඔය හංසිකා තෝරගත්ත ගීතය මම හිතනවා ඔය ලංකාවේ ගායිකාවන්ට විතරක් නෙවෙයි ලෝකේ ඕනම තැනක නිර්මාණ ශිල්පීන්ට තමන්ගේ අනන්‍යතාවය හදන ඩෙන්ටිටි එක හදන ගීත තියෙනවා. දැන් චන්ද්‍රලේඛා පෙරේරා මහත්මියගේ ගීත විශාල ගොන්නක් ගත්තාම ඇය ගායිකාවක් වශයෙන් මම හිතන්නේ මුද්‍රා තබපු ගීතේ තමයි හංසිකා ඔය තෝරගෙන තියෙන්නේ. බොහෝ විට චන්ද්‍රලේඛා පෙරේරාගේ සියලු ගීත ගත්තාම ওই ගීතයේ තියෙන විශේෂ වටිනාකමක්. ඒ නිසා මම හිතනවා චන්ද්‍රලේඛා පෙරේරාවට හිටපු විශාල රසික පිරිසට ඇයට පුළුවන්කමක් තිබුණේ ආමන්ත්‍රණය කරන්න ওই හැංගීම්බර ගීතයේ තිබිච්ච ස්වභාවයත් එක්ක කියලා. ඒ නිසා ওই ගීතයට සහ ඔය ගීතයේ තිබුණු කාලයට විශාල වටිනාකමක් වෙනවා මේ රට ඇතුලේ ගායිකාවක් වශයෙන් චන්ද්‍රලේඛා පෙරේරා මතුනේ ওই ගීතයත් එක්ක. ඒතර එහෙම ගීතයක් තෝරගත්තාම මම හිතන්නේ විශාල අභියෝගයක් තියෙනවා. මොකද අපි රට ඇතුලේ තියෙන ගීතමය මුද්‍රාවක් තමයි තරංගිතේ මේ ගායනා කරන්න කියලා. ඒතර ගායිකාවට තියෙන විශාල අභියෝගය තමයි මේ හැංගීම්බරව ඈ ඔබේ වයසේදීම ගායනා කරපු එක්තරා විදිහකට ওই ගීතය නැවත වතාවක් අහද්දී මේ මුද්‍රාවට කරන හානියක්ද තියෙන්නේ වාසියක්ද කියලා. හැබැයි මට හිතෙනවා චන්ද්‍රලේඛා මේක ඇහුවනම් හෝ ඇයිට මේක අහන්න ලැබුණොත් හෝ චන්ද්‍රලේඛා මේ ගීතේ ගායනා කරනවා අහපු අපිට ඒ මුද්‍රාවට ඔබ කිසිම හානියක් කරන බව දැනෙන්නේ නැහැ. ඒකයි මේ මං හිතන්නේ මේගොල්ලෝ කිව්වේ මේ අපි හැමෝම බොහොම හෘදයාංගම මේ ගීතේ වින්දා කියලා. මොකද ওই ගීතේට සාධාරණයක් කරන්න තියෙන එකම කාරණාව තමයි අර ඇයෝක ගායනා කරන බොහොම හැඟීම්බර සංවේදී ස්වරයක් තියෙනවා. ඒකෙන් තමයි ওই ගීතය මේ රසිකයා ගාව ගිහිලා නිදන්ගත වෙන්නේ. මම හිතන්නේ එන්නේ අභියෝගය තමයි ওই ගීතයත් එක්ක තිබුණේ කියලා තරංගෙදී ওই ගීතේ ගායනා කරද්දී. අනිත් එක අර මේ තරඟ වටේදී මම හිතන්නේ බොහෝ ගායකව තෝරගන්නවා ටිකක් වේග රිද්මෙන් කියන්න පුළුවන් ප්‍රසංගික මට්ටමේ ගීතත් එක්ක තරඟයකට මේ ගීත තෝරගත්ත එක අභියෝගයක්. විශේෂයෙන් මේ ගීතයේ තුල තියෙන මුද්‍රාව අභියෝගයක්. මේක තමයි අභියෝග දෙක මේ ගීතයත් එක්ක තිබුණු. දැන් අවසාන උත්තරේ මගේ මම හිතනවා මේ අභියෝග දෙකම හංසිකා ඉතාම හොඳින් ජයග්‍රහණය කරා කියලා. බොහොම ස්තුතියි. හංසිකාට අද අසනීප තත්ත්වයක් මුකුත් නැහැ නේ. මොකද මට මතකයි ගිය තරඟයේදී අසනීපෙලයි. අද ඒ නිසා හොඳින් ගායනා කරා කියලා අපි හිතනවා. දැන් ඔබට අවස්ථාව දෙනවා හංසිකා වඩා ආදරය කරන ප්‍රේක්ෂකයින්ට කියන්න ඔබ හෙට දවසේදී ඉදිරියට ගෙනියන්න කොහොමද කියලා. අද ගීතේ මම හොඳින් ගායනා කළා කියලා හිතනවා නම් මම හිතනවා මම සෑහෙන දුරට හොඳින් ගායනා කළා කියලා. ඔබත් හිතනවා නම් මම ගීතේ හොඳින් ගායනා කළා කියලා මට SMS කරන්න. මගේ SMS සංඛ්‍ය අංක 11 DDS හිස්තැනක් අංක 11 ටයිප් කරලා 99.2ට SMS එකක් ඕ කීපයක් එවීම මගින් මාව ඉදිරි තරඟ වටේට යැවීමේ තීරණය ලබා දෙන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා.